කෝල් එකක් එනවා නේද? හලෝ. කවුද? කොහෙන්ද? තමිල්නාඩු. කවුද මේ? තලපත් විජේ. තලපත් විජේ? කියන්නේ. ඊළඟ චන්ද්‍රරැස්වීමට පුටු කීයද? පුටු 45. පුටු 45. හරි ගල්ලා දෙන්නේ තලපත් විජේනේ බෑ කියන්න බෑ ඒකයි. එනක් බාර ගන්න වැඩේ. එන පොයිට්ටු ආරම්. තලපත් විජේ. වෙල්ල බස්. ටග්ගල්. තලපත් විජේ? තලපත් විජේ. ඉන්දියාවේ? ඔය මුදලාලි. මේ තලපත් විජේට ඡන්ද රැස්වීමකට පුරු 45000ක් ඕන. මතක තියාගන්න. ඊට කලින් ගිහිල්ලා ජයසේකරයාගේ බාරගත්තු පුටු දෙක හදලා ඉතින්. එහෙනම් හරි මතක තියාගන්න. පුටු 45000. සම මාත්‍යා. දැන් ඔය ඉන්දියාවේ තලපත් විජේ වුණත් අපිට ඕඩර් බාර දෙන්නේ ඇයි? අපේ ක්වොලිටි හොඳයි. ඵලයන්. අපේ ක්වොලිටි හොඳයි. ඒකනේ ඉන්දියාවෙන් මෙහෙට ඕඩර් එනවා කියන්නේ නේ. නැවෙනේ පටවන්න. ඌව පැකින් කරලා දෙන්නේ. මුහුතු ජලයට පවා ඒවා වරුත්තු දෙනවා. මොකද දෙන්නකො? උදුමයි අප්පා. වාඩි. මහත්තයාට මතකද ජීනදාස් මුතුලා? මේ හන්දි. අපි ඒ ඊළඟ පුරු සෙට් එකක් හදුවා අවුරුදු 25කට ගරන් කරලා තාම තිබ්බ විදිහමයි. ඇනයක්වත් ගලවිලා නැහැ. ඒක තමයි අපේ ක්වොලිටි. මාරුනේ. කහපාට පොත. ඔෆිසියේ පුටු යුගලයේ සහ මේසේ 2000 මාර්තු 3. ඒ කියන්නේ දැන් හදලා අවුරුදු 26ක්. හරිනේ මහත්තයෝ. අපි අවුරුදු 25කට විතරයිනේ ගැරන් කරන්නේ. ඒකයි මෙම කඩයන වෙන්නේ. හරි. එයින් පස්සේ මෙන්න මේක තමයි වෙන්නේ. වාඩි. මේ පුටුවත් ඒ කාලෙම දැදුවේ? නෑ ඔක දැන් හදලා අවුරුදු 24යි. හරි. තව අවුරුද්දක් තියෙනවා කියන්නේ.